මොනවද අපිට තියෙන ඇලීම්ද ගැටීම්ද බැඳීම්ද ඕනම දෙයක් අවබෝධයටපත් වෙනකොට අත්හැරෙනවා. විශේෂයෙන් අපි භෞතික දෙයක් නෙමේ අවබෝධයටපත් වෙන්න ඕන මේ විඥාණය නැමැති චිත්‍රපටි ශාලාව. මේ ආධ්‍යාත්මය තුල තියෙන චිත්‍රපටි ශාලාවක් නේ. මේ චිත්‍රපටි ශාලාවේදී ඒ රඟ දැක්වෙන චිත්‍රපටි ඉදිරියේදී ඔබ හඬනවා, වැළපෙනවා, hina වෙනවා, ආයි අඬනවා, ආයි hina වෙනවා, ආයි අඬනවා. එනත් මේ බලන්න ඕන මොකද්ද මේ? මේ තමයි මගේ චිත්‍රපටිය. මම විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද චිත්‍රපටිය. මම හඬමින්. දැන් මගේ මේ දවස්වල යන්නේ අඬන සීන් එකක්. අනිත් කෙනාට අල්ලපු වැටේ ඉන්න කෙනාට යන්නේ මේ දවස්වල ඒ සීන් එකද නෑ. එයාට යන්නේ hina වෙන සීන් එකක්. අනිත් පැත්තේ වැටේ ඉන්න කෙනාට එයාට යන්නේ බය වෙන සීන් එකක්. ඊටත් එහා පැත්තේ ඉන්න කෙනාට තියෙන කලකිරීමේ සීන් එකක්. දැන් චිත්‍රපටි වෙනස්. මේ ගෙදර එක්කෙනාගේ චිත්‍රපටියනේ එහා පැත්තේ ගෙදර එක්කෙනාගේ ඉස්සරහා ගෙදර එක්කෙනාගේ. ඒ චිත්‍රපටි වෙනස්. දැන් මෙතන ඉන්න අයටත් එහෙමයි. සියලු දෙනාම හොඳ අධ්‍යක්ෂකවරු. බලන්න ලස්සනට ඒ රූප කෝණ ලස්සනට හැඩයට ඒ අරගෙන තියෙනවා කැමරාව. හොඳින්ම අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඉතින් බලන්න මේ චිත්‍රපටියේ වැටෙන්න ඕන අවසානයේ නිමි කියලා. නිමි කියලා තිරේ වැහෙනවා. තිරේ වැහිච්ච ගමන් අපි වාඩි වෙලා ඉන්නේ නැහැ. තවදුරටත් නිමි කියලා වැටුනොත් එහෙම නැගිටලා යනවා. ආන්න ඉන්ද්‍රියන් වලින් යා නැගිටිනවා. මේ ඉන්ද්‍රියන් සත්‍යයි, මේ ඉන්ද්‍රියන් පරමාර්ථයක් තියෙනවා, මේ ඉන්ද්‍රියන් මමයි, මේ ඉන්ද්‍රියන් තුල යථාර්ථයක් තියෙනවා කියලා අවබෝධයක් තිබුණොත් එයා ඒ තක්වා මේ ඉන්ද්‍රියන් ළඟ වාඩි වෙලා ඉන්නවා. එයා තේරුම් ගන්නවා මේ ඉන්ද්‍රියන් වල සත්‍යයක් නැහැ, මේක තියෙන මායාවක් කියලා. එවිටම එතනින් නැගිටිනවා. මිරිඟුවක් පස්සේ දුවගෙන ගියපු මුවෙක් පාට අවබෝධය තේරුම් අරගෙන මේක ජලය නෑ කියලා නතර වෙනවා වගේ දෙයක්. මිරිඟුව